welcome to our YouTube channel. Only thing අද අපි පුකේට් වල දෙවැනි දවස අද අපි දවස වෙන් කරගෙන තියෙනවා පිපි අයිලන්ඩ් එකේ යන්න. ඉතින් ඊ අපේ යාළුවෝ දෙන්න ඇවිල්ලා මේක හොඳ ඒගොල්ලොත් එක්ක කතා කරලා හොඳ පැකේජ් එකක් අරගෙන තිබ්බා. මේ ඉතින් එයාලගේ ඒ අයිලන්ඩ්ස් වගේ මෙන්ෂන් කරලා දෙන පැකේජ් එකේ ඊට පස්සේ අපි ඒව ටික කියන්නම්. මේ ඉතින් අපිට එයාලා බ්‍රෙක්ෆාස්ට් එක දෙනවා ලන්ච් එක දෙනවා per person Thai bath සස් 400ක් වගේ ගියේ ගොඩක් තැන්වල බැලුවම අපේ යාළුවෝ දෙන්න ඊයේ ගිහින් මොකද අපි ඊයේ ආපු නිසා ඒගොල්ලන් වේලාසනින් ගිහලා තිබ්බ නිසා ඒගොල්ලන් බැලුවා. ඉතින් 1800යි 2000යි වගේ තියෙන්නේ. ඉතින් මෙතන අඩුවට හම්බුණා 1400ට. අපි බලමු කොහොමද ඒක ක්වොලිටි එක කොහොමද එහෙම කියලා. මොකද අපි YouTube channel කීපයක් රිෆර් කරලා බලලා ආවා. එතකොට අපි දැක්ක දේවල් එක්ක ඉතින් අපි බැලුවා affordable price එකක් ඒකත් 1400 කියන්නේ ඉතින් බත් උදේ 8:00ට අපි අපිව පික් කරා මේ හොටල් එකේ මේ ඉතින් පැය මම හිතන්නේ පැය 5ක් හරි 6ක් හරි වගේ ටුවර් එක යන්නේ. ඉතින් මේ අපිට අයිලන්ඩ්ස් වලින් බැහැලා අපිට යාලා ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකේ අපි එන්න ඕනේ. නැත්තං කියන මේ පැකේච්චකට අමතරව මේ ස්පීඩ් බෝට් එකේම වටේ යන පැකේජ් වලට අමතරව තව ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් මේ පිපි අයිලන්ඩ් එකේ නෝමල් ඔය කියන්නේ පිපි අයිලන්ඩ් එකට ගිහිල්ලා කියන්නේ රාස්තා පියර් එකකින් හරි මොනවා හරි පියර් එකකින් පිපි අයිලන්ඩ් වලට ගිහිල්ලා පිපි අයිලන්ඩ් වලින් ප්‍රයිවට් බෝට් එකක් ගන්න පුළුවන්. එහෙම කියන්නේ ලොන්ග් නෝස් බෝට් එකක් අරගෙන ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මේ අතල පැකේජ් එක දීලා රටේ අද අපි එහෙම තමයි යන්න හිටියේ. ඒ වුණාට පොඩ්ඩක් මේ සීසන් එක නිසා අපි චුට්ටක් බය වුණා. මොකද එතනට යනකම පිපි අයිලන්ඩ් එක යනකම අපිට කියන්න බෑ ලොන්ග් නෝස් බෝට් අවైలබල් තියනවද නැද්ද කියලා. ඒක නිසා අපි එතන පොඩි රිස්ක් එකක් ගන්න නැතුව අපි මේකට ආවේ ඒකයි. නැත්නම් අපි ප්ලෑන් කරේ මුලින්ම පිපි අයිලන්ඩ් එකට ගිහිල්ලා පිපි අයිලන්ඩ් එකේ එතන ලොන්ග් නෝස් බෝට් එකේ ඉන්න කෙනෙක් එක්ක ඒක පොඩ්ඩක් ඩිස්කස් කරලා කරන්නේ. අනිත් එක තව එකක් අයිලන්ඩ්ස් වල අපිට වතුරේ ඉද්දී පාවිච්චි කරන්න බෑ අපේ මේ ස්ලිපර්ස්. ඉතින් ඒකට ගන්න ඕනේ මේගොල්ලන්ගේ තියෙනවා මේ වාද බීච් ෂූ එකක්. ඉතින් ඒක ගත්තාම අර සාමාන්‍ය අර ගල් වලට සීරනවා එහෙම පොඩි පොඩි ෂූස් වෙනවනේ. ඉතින් කියලා තියෙනවනේ ඒක සත්‍යෝ ඉන්නවා. ඒව වලින් ඔය වලින් වැලකෙන්න තමයි මේක ගන්න කිව්වේ. ඉතින් එකක් බාත් 250යි. දෙන්නටම ගත්තා අරගොල්ලොත් ගත්තා. මේ අපි ගත්ත කොයිකටත් කමක් නැහැ කියලා මේ අපි දැක්කේ නෑ මොකක්වත් බ්ලොග් වල එහෙම අරන් තියෙනවා. ඉතින් ඒ වුණාට මේ ඒක සේෆ් ඇත්තටම මොකද අපිට තව කොයිකට පස්සේ ඉතින් හොඳයි ඉතින් මොකද මේ අපි පටන් ගත්ත ගාම ටුවර් එක. My job is can you swimming Village Lagoon or can you swimming front of the biking cave and watching biking cave and Maya Bay. Do not swim. Not allowed. This is the conservation coral reef. They are safety or save the coral will be grown up and not allowed. මුලින්ම ආවේ ගාම මේගොල්ලන් අපිට මේ ගමන ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි පියර් එකේ ඉඳන් අපි යනවා මායා බේ එකට. ඉතින් මායා බේ එකේදී අපි ඒ තියෙන සුන්දරත්වය විඳලා අපි ඊට පස්සේ යනවා මායා බේ එකේ ඉඳන් වයිකින් කේව් එක බලලා වයිකින් කේව් එකෙන් අපි යනවා පිපි අයිලන්ඩ් එකට. ඉතින් පිපි අයිලන්ඩ් එකේදී තමයි අපි අපේ ලන්ච් එක ගන්න. ඊට පස්සේ පිපි අයිලන්ඩ් එකේ ඉඳන් අපි මංකි බීච් එක බලලා ඊට පස්සේ යනවා කායිනොක් අයිලන්ඩ් කියන එකට. ඉතින් කායිනොක් අයිලන්ඩ් එකෙන් පස්සේ අපි කෙලින්ම යනවා අපි පටන් ගත්ත පියර් එකට පුකේට් වල. ඉතින් මේ අතර අපිට ස්නෝක්ලින් කරන්න පුළුවන්. ඒ වගේ මේගොල්ලන් කියනවා ස්කුබා ඩයිවින් තියනවා කියලා. ස්නෝක්ලින් එක ෆ්‍රී හැමෝටම කරන්න පුළුවන්. හැබැයි කරන්න කැමති නැති අයට ඒ ප්‍රශ්නයක් නැහැ. නැත්තං තව මේගොල්ලන් chance එකක් දෙනවා කියලා කියනවා කට්ටියට ඔක්කොටම පීනන්න. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. The Village Lagoon. Village Lagoon, the one special, sir. Lagoon Village was it? Where is it? How look like? They special. If you be there low tide, we do not get inside there. Or you want to get special, exclusive by yourself, by your family, by your boyfriend, girlfriend. This is honeymoon day. Exactly. Could you get two options? First option, single boat.
The single boat 2,500 baht. To single boat, nah. Single boat, what does it mean? 1, 2, 3, 4, 5, 6. Maximum 6 person, 5 person. Like a one family, comfortable. Private boat. Nobody else. I don't need anyone. I need only my family. I need only my group. I need only my honey. It's okay. Single boat. අපි දැන් ඒගොල්ලන්ගේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවරලා අපි ආවා ලොන් ටේල් බෝට් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා මේගොල්ලන් අපි 4 දෙනාටම 2500ක් තායි බාත්. ඉතින් අපි ගත්ත කමක් නැහැ මොකද ඒගොල්ලන් එක්කනේ යන්නේ සමහර ඊට වඩා අඩු වෙන්න පුළුවන් කෙතනදී. අපි ඒත් ගත්තා මේ 45 minutes යනවා කියලා කිව්වා. ඒකේ ස්නෝක්ලින් කරන්න පුළුවන් කතාවක් කිව්වා අපි බලන්න ඕනේ. Insurance. How many person your group you should leave and make a photo. This photo will send to the immigration service for tourist control, and our Thai people will make a souvenir for you. If you would like, you may buy it after the trip for memory. If you no need, don't care, no problem, but necessary to make a photo. Okay. How many? 6. Okay. Sorry. ඇතුළෙම 30ක් විතර ඉන්නවා නේද? Explain everything for you in English. So now we are going to Phi Phi Island. 1 hour to Phi Phi Island. While we are riding, please don't stand up and don't walk because it is not safe for the balance. Also, my friends, cannot smoking on board. Here is a lot of gasoline. If you start smoking, boom! Happy New Year! Be careful. Okay? Not smoking, my friends. Also, I will explain important information in Russia. Please let me speak every time, okay? I will speak only a few minutes, alright? So, my friends, I hope you understand my English. Do you understand my English? Yeah. Alright, I hope I will understand your English too. So, let's go. So my friends, we arrived first place, Maya Bay. Beautiful beach, no swimming, only make a photo. On the point have toilets, walking area and small shop. And my friends, don't be late. If you are late, don't worry, tomorrow I will come again. Okay? Don't be late, don't be late. Sun-kissed waves in the ocean breeze, speedboat flying through the deep blue seas. Phi Phi Island, we are on our way. Maya Bay, where the shadows play hand in hand. මේකට ඉතින් මේ ක්‍රූස් එකක් ඇවිල්ලා ඉන්නවා. අපිට ටයිම් එකක් දීලා තියෙනවා ඒ වෙලාවෙදී එන්න ඕනේ. අපිට ඉක්මනට යනවා මේ මායා බේක බලන්න. ඒක තමයි මේ තියෙන මේ ෆේමස්ම අයිලන්ඩ්. ඔව් ඒක නිකන් බලන්න ආවේ නැත්නම් තායිලන්ඩ් ඇවිල්ලා වැඩක් නැහැ වගේ කියන්නේ සුකේට් එකේ වැඩක් නැහැ. තායිලන්ඩ් ඇවිල්ලා දැන් තියනවනේ යන්න. Maya Bay.
මේ තියෙන මායාවේ එක. මේ මාරු සෙනඟක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ මායාවේකට බහින්න බෑ, ස්විම් කරන්න බෑ. බෝට් එකම මම හිතන්නේ බාහ 10,000ක් වගේ දඩ ගෙවන්න වෙනවා. මේ තියෙන්නේ අපේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ඒක තමයි. ඉතින් මේක විශේෂත්වය තමයි මේක ශාක්ලා විශේෂයක් ඉන්නවා. ඒ ශාක්ලා විශේෂය මේ මෙහි බිත්තර දානවා කියලා කියනවා මේ ඒරියා එකේ. ඉතින් මේ ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නයි, කොරල් ආරක්ෂා කරන්නයි තමයි මේගොල්ලන් ඒ වගේ පියවරක් අරන් තියෙන්නේ. ඉතින් අද අපිට බෝට්ටුව පොඩ්ඩක් නවත්තන්න, ස්පීඩ් බෝට් එක නවත්තන්න පොඩ්ඩක් වෙලා ගියා. රෂ් එකක් තියෙනවා. ඒක නිසා මේගොල්ලන්ගේ ටයිම් ෂෙඩියුල් එක අනිත් එක යාලා ගොඩක් ටෆ් වුණා. එයාලා ගොඩක් මේ යන්න දෙන්නේ නැහැ එහාට. මොකද අර ශාක්ලා මෙහෙම පිටර දානවා. ඒ කියන්නේ මේ වෙරලා ගොඩක් අර පිරිසිදු කරගන්න තමයි මෙයාලා ලොකු රෙස්ට්‍රික්ෂන් දාලා තියෙන්නේ. ඉතින් ෆොටෝස් ගන්න උනත් පොඩි ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එකෙන් එහාට යන්න බෑ. යන්න දෙන්නේ නැහැ. අපි දැන් ඉක්මනට යනවා බෝට් එකට. බෝට් එකට. අපි දැන් ආවා පිලේ ලගුන් එකට. එතනදී අපි හතර දෙනාට ගත්තා පයිලට් ලොන් ටේල් බෝට් එක. දැන් ඉතින් බෝට් එකේ ඉඳන් ලොන් ටේල් බෝට් එකට ආවා. අපි හතර දෙනා විතරයි. ඔව්. එතකොට ඒ වගේ එක එක්කෙනා ප්‍රයිවට් ටුවර්ස් අපි ගත්තා. අපිට ගියා වාත් 2500ක් හතර දෙනාටම. ඉතින් මේ ඔව් හොඳයි ඒක. මොකද මේ නිදහස් අපි කට්ටියට විතරක් ඕන තැනකට ගිහිල්ලා එන්න පුළුවන්. අපි දෙන්නම ඔන්න වැක්සා වතුරට. අම්මෝ මම මේ විදිහේ එල්ලිලා ඉන්නවා. හැබැයි මං කකුලත් ගහනවා. ඒ මාරු හැබැයි වතුරේ මාර රස නැහැ. අපි දැන් ආයි ස්පීඩ් බෝට් එකට ආවා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ වයිකින් කේව් එකට. ඉතින් මේ වයිකින් කේව් එකට මේ වයිකින් කේව් කියන නම හැදිලා තියෙන්නේ විශේෂයෙන්ම මේකේ මේ ගුහාව ඇතුලේ බිත්තිවල චිත්‍ර ඇඳලා තියෙනවා. මේ චිත්‍ර ස්කැනේඩියානු වයිකින් නැව්වල චිත්‍රවලට සමාන නිසා තමයි මේකට වයිකින් කේව් කියලා නම දීලා තියෙන්නේ. ඒ අතර තවත් මේකට විශේෂත්වයක් තියෙනවා. මේ ගුහාවේ ඉන්නවලු ස්විෆ්ට්ලට් කියන වැහිලිහිණි විශේෂයට අයිති වෙන කුරුල්ලෝ. ඉතින් මේගොල්ලන්ගේ කුරුල්ලෝ කූඩු මේගොල්ලන් හදන්නේ ඒගොල්ලන්ගේ කෙලවලින්. ඉතින් මේ කෙල වාතය නිරාවරණය වුණාට පස්සේ ඝනකම් වෙනවා. ඉතින් ඒක තමයි මේ කුරුල්ලන්ගේ විශේෂත්වය. ඉතින් මේ කුරුළු කූඩු චීන ජාතිකයන්ගේ සුප් එකකට පාවිච්චි කරනවා කියලා, බර්ඩ් නෙස්ට් සුප් එකකට පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක 1 කිලෝ එකක් USD 2000ත් 10000ත් අතර වෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඔන්න දැන් අපි ආවා පිපි ඩොන් අයිලන්ඩ් එකට. ඩොන් කියන ලෑන්ඩ් කියන එක. ඉතින් ඒක පිපි අයිලන්ඩ් එකට ආවේ. දෙකයි අපිට පැයක කාලයක් තියෙනවා කෑමට යන්න. අපි දැන් යන්න හදන්නේ කෑමට. කැමරා ගිහලා පැයක් ඇතට දෙන්න ඕනේ. පිපි ඩොන් අයිලන්ඩ් එකේ ඉතින් හරි ප්‍රසිද්ධයි මේක. මෙහෙ ඇවිල්ලා ඕන නතර වෙලා ඉන්න පුළුවන් ගෙස්ට් හවුස් තියෙනවා, කඩවල් තියෙනවා, ඕන එකක් තියෙනවා.
ඇවිල්ලා ඉන්න පුළුවන්. මේ අපි අර ස්විම් කරපු තැන ඉඳන් විනාඩි 5ක් වගේ ඉම්මන්ට අපි මෙතනට ආවා. Let's go! අපි දැන් යනවා ස්මෝකින් කරන්න. මම යනවා. පිටිපස්සෙන් පේන්න තියෙන්නේ මංකි බීච් එක. ඉතින් අපිට මංකි බීච් එකට පහින්න හම්බුන්නේ නැහැ. මොකද හේතුව ඒ දවසේ බඩදිය දාලා තිබ්බා. ඉතින් අපි මංකි බීච් එකට පහින්න නැතුව අපි ආයි යනවා කායිනොක් අයිලන්ඩ් එකට. So my friends, දැන් ඇවිල්ලා ඉන්නේ කයිනොක් අයිලන්ඩ් එකට. ඉතින් බෝට් එක කයිනොක් අයිලන්ඩ් එකෙන් නැවතුවා. අපිට ඕන විදිහට ෆ්‍රී එකේ පොඩ්ඩක් ඇවිදලා කරලා ස්විම් කරනවා නම් ස්විම් කරලා මේ එන්න කියලා. ඉතින් ජෙට් ස්කී එහෙම කරනවා. ජෙට් ස්කී එක්කෙනෙක්ට බාත් 1200යි. දෙන්නෙක් ඉස්සරහා පිටිපස්සේ යනවා නම් 1500යි. අපි පොඩ්ඩක් ජෙට් ස්කී එක පතොන් බීච් වල හරි නැත්තම් පතාය වල හරි කරන්න කියලා හිතන් ඉන්නේ. බලන්න ඕනේ. ඉතින් කායිනොක් අයිලන්ඩ් එකට ඇවිල්ලා ඊට පස්සේ ගෙලින් අපි යනවා අපේ ආයි පුකේට් වලට. Sun-kissed waves in the ocean breeze, speedboat flying through the deep blue seas. Fifi Island, we are on our way. Maya Bay, where the shadows play. Hand in hand, the world we see. Wonder tales of Mr. and Mrs. Wild and free. Adventure starts right here, right now. Let's go! ඔන්න අපේ අද පුකේට් වල පිපි අයිලන්ඩ් ටුවර් එක ඉවරයි. ඇත්තටම ෂෝක් පැය කීයක් වගේද? පැය 6ක් වගේ තිබ්බ ටුවර් එක. හැබැයි මේ ගොඩක් ටයර්ඩ් දැන් නම්
ඒත් එක අපිට ලස්සන මුලදි ගත්ත Sony මේ අපේ ඉන්ශුරන්ස් එකක් කියලා මේ තියෙන අපේ ගත්තා Sony මේකක් මේ ඊට පස්සේ ඒක ෆොටෝ එකක් සෝනියක් කරලා කොහොම හරි ඒකත් ඔව්, ඒකටත් විකුණුවා බාත් 200කින් විකුණුවා 200කට දුන්නා ඉතින් අපි ඒක ගත්තා. දැන් අපි යනවා අපේ වාහනේට දැන් බලන්න ඕනේ වාහනේ කොහෙද තියෙන්නේ කියලා ඔව් එයාලා අපි ඩ්‍රොප් කරන අපේ හොටෙල් එකටම ඊට පස්සේ අපි ආයේ යන්න ඕනේ තව ගමනක්. එහෙනම් අපි ආයේ හම්බෙමු. ඔව් ඇත්තටම මේ අපේ මේ ගානට හරි affordable 1400ට තැන එහෙනම් bye bye. In your smile, the ocean breeze, making memories under tropical trees. Every picture tells our story so sweet. Hand in hand, our paradise is complete.